IPL මේකට අපේ දරුවන්ව ෆ්‍රැන්චයිස් කරලා ඒ ළමයිගේ ස්ටෑන්ඩඩ් එක උඩින් තියන්න නෙට්බෝල් වලට ක්‍රිකට් වලට වගේම ඒක හොඳ අවස්ථාවක් වෙයි. මම මෙහෙම කිව්වොත් ලංකාව නිදහනයක්. ලංකාව නිදහනයක් ඒ වුණාට අපි මේ නිදහනේ හරි ප්‍රයෝජන ගන්නවද කියන එක තමයි අපිට ගැටලුව තියෙන්නේ. ආදි කාලයේ අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉතාමත් උසස් මට්ටමක තිබුණා. විවිධ හේතුන් මත මා කතා කරන්නේ දේශපාලන නෙමෙයි. නමුත් විවිධ හේතුන් මත පසුබෑස්මකට ලක් වුණා කිව්වොත් නිවැරදි. ඉතින් අපි දැන් මේ කාලයයි නැවතත් ඔක්කොමලා එකතු වෙලා මේ ක්‍රීඩාව ඉහළින් ඔසවා තබන්න. ඒ සඳහා ශ්‍රී ලයන්ස් අපි උත්සාහ කරනවා හැම ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ ශ්‍රී ලයන්ස් නාමය රට පුරා ගෙනියන ගමන් හැම දිස්ත්‍රික් එකම ශ්‍රී ලයන්ස් කමියුනිටි ඕගනයිසේෂන් එකක් ස්ථාපනය කරන්න. ඉතින් ඒ තුලින් අපි උත්සාහ කරනවා අපේ මේන් ටීම්ස් වලට ඒ අපේ ප්‍රොවින්ෂියල් වලින් එන ප්ලේයර්ස් ලව ඩිවෙලොප් කරලා ගන්න. ඊට පස්සේ අපිට හැකියාව ලැබෙනවා ඒගොල්ලන්ව ජාත්‍යන්තර මට්ටමේට ගෙනියන්න. ඉතින් මම නෙට්බෝල් ගැන කතා කරන්නම්. නෙට්බෝල් ගැන ටෙක්නිකල් පීස් එක මම හිතන්නේ මට වඩා හොඳ එක්ස්පර්ටිස්ලා ඉන්නවා. මිස් ජයා මිස් ශාමා ඒගොල්ලන් කතා කරා නෙට්බෝල් ගැන. හැබැයි මම නෙට්බෝල් කියන ක්‍රීඩාවට ගැන කතා කරොත් අපේ ලංකාව ආසියාවෙන් ඉතාමත් ඉහළම තලයකට ඔසවා තබන්න අපේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට හැකි වුණා. අඩු පහසුකම් යටතේ. ඉතින් අපේ ක්‍රීඩිකාවන්ව ඉතාමත් ඉහළින් අගය කළ යුතුයි. ඒක නිසා තමයි අපි උත්සාහ කරේ මේ නෙට්බෝල් ලීග් එක දෙවන වතාවටත් පවත්වන්න. 16 17 කියන දවස් දෙක තුල එයාර් ෆෝස් ඉන්ඩෝර් ස්ටේඩියම් එකේදී පැවැත්වෙනවා. 18 ෆයිනල් ඩේ එක සෙන්ට් ජෝසප් ඉන්ඩෝර් ස්ටේඩියම් එකේදී පැවැත්වෙනවා. මර්දානේ. මේක කන්ටිනියුේෂන් ඉවෙන්ට් එකක්. සුභාරංචියක් නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට දෙන්න පුළුවන්. ශ්‍රී ලයන්ස් නෙට්බෝල් එක කන්ටිනියුේෂන් ඉවෙන්ට් එකක් වශයෙන් පවත්වාගෙන යනවා. අපි උත්සාහ කරනවා මෙවර ඩුබායි සෙවන්ස් වලට ශ්‍රී ලංකාවෙන් සමාවෙන්න ශ්‍රී ලයන්ස් නමින් ඉන්ටර්නැෂනල් ටීම් එකක් නෙට්බෝල් වලින් පාටිසිපේට් කරන්න. ඉතින් මේ නෙට්බෝල් ටූර්නමන්ට් එක තෝතැන්නක් වෙනවා සියලුම ක්‍රීඩකයන්ට. ඒදී හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් තිදෙනෙක්ට අපි අවස්ථාව ලබා දෙනවා ඩුබායි නෙට්බෝල් ලීග් එකේ ගිහිල්ලා ඩුබායි සෙවන්ස් වල ප්ලේ කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒක තමයි අපි මේ අවස්ථාවකදීත් නෙට්බෝල් ටූර්නමන්ට් එකක් පවත්වන්න මූලික හේතුව. අපේ බලාපොරොත්තු අනාගතයේදී මෙවන් ක්‍රීඩකයෝ තව තවත් ජාතියට අඳුරලා දීමටයි මට හොඳට විශ්වාසයි. මේ තරඟාවලියෙන් පස්සේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට හොඳ තෝතැන්නක් එයි. ජාතික සහ ජාත්‍යන්තර තලයට ගිහිල්ලා තමන්ගේ පර්ෆෝමන්ස් පෙන්වන්න. ඔබ දන්නවා අපි මේ වෙනකොට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය තුළ ක්‍රීඩා 10ක් ස්ථාපනය කරලා තියෙනවා. ඉතින් අපි ඊළඟට වොලිබෝල් ක්‍රීඩාවට පා තබනවා අපේ ජාතික ක්‍රීඩාව. ඉතින් මට මතකයි ඉස්සර අපේ වොලිබෝල් ක්‍රීඩාව කොච්චර ඉහළ තත්ත්වයක තිබුණාද කියලා. දැනටත් ඉහළ තත්ත්වයක තියෙනවා ඇති. ඒනොට මම කැමති තවත් ඉහළ තත්ත්වයකට අරගෙන යන්න උදව් කරන්න. ඒ සඳහා ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟට අපි වොලිබෝල් වලට ප්‍රාරම්භයක් ලබා. අපි පළාත් මට්ටමින් ශ්‍රී ලයන්ස් ශාඛා පිහිටවනවා. ඒ සඳහා මේ වෙනකොටත් කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන්ම ගම් මට්ටමින් බිම් මට්ටමින් අපේ දුවදරුවන්ට හොඳ තෝතැන්න ලබා දෙන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ තුලින් රටට හොඳ ස්පෝර්ට්ස්මන්ලා ප්‍රොඩියුස් කරන්න උත්සාහ කරනවා. ඔව් මේක ඇත්තටම අපිට ආරම්භයක් දෙන්න විතරයි පුළුවන්. ඊට පස්සේ අනිත් ක්ලබ්ස් අනිත් එන්ටිටිස් අනිත් ස්පොන්සර්ස්ලා ඔක්කොමලා එකතු වෙන්න ඕනේ. අපි උත්සාහ කරන අපිට හැකි පමණින් අපේ ක්‍රීඩා කරන ළමයින්ට ස්පෝර්ට්ස් ප්‍රොෆෙෂනලිසම් එක දෙන්න. හරි අගයක්, හරි වැලියු එකක්, හරි රෙස්පෙක්ට් එකක් ලබා දෙන්න. ඊට පස්සේ අපිට හොඳටම විශ්වාසයි අපි වගේ තවත් ක්ලබ්ස් ගොඩාක් ඉඳී ගොඩාක් බී වෙයි. එංගොල්ලනුත් මේ ක්‍රීඩාව නගා සිටවන්න උදව් කරයි.
අර මං කලින් කිව්වා වගේ මේක තනි එක්කෙනෙක්ට කරන්න දෙයක් නෙමෙයි. අපිට ආරම්භයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොමලා රටක් වශයෙන් ජාතියක් වශයෙන් එකට එකතු වෙලා එකට අත්අල්ල අරගෙන මේ ක්‍රීඩාව නගා සිටුවෙන් දැන් කටයුතු කරන්නේ. ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. ඔබතුමාලා ක්‍රිකට් වලට පය තියන්න දැන්ම සූදානමක් නැද්ද නැත්නම් මොකද තත්ත්වය? නෑ ඉතින් ජනප්‍රිය ක්‍රීඩාවනේ. ඉතින් ගොඩක් කට්ටිය දැන් ඒක කරගෙන යනවා, හොඳට කරගෙන යනවා. අපිත් ඔකට අත දාන්න අවශ්‍ය නැහැ මෙච්චර ඉක්මන් වෙලා. මේ අපි ඒ කරගෙන යන කට්ටියට අපි උදව් කරනවා. කරන ගමන් අපි මේ ජනප්‍රියතාවය ටිකක් අඩු වෙලා තිබිච්ච ජනප්‍රිය ක්‍රීඩාවන් නැවත ගොඩ ගන්න අපි උත්සාහ කරනවා. අපි උත්සාහ කරනවා මේක තව එක්ස්පෑන්ඩ් කරන්න අනාගතයේදී. අපි බලමු මොනා කරත් අපේ ලංකාවේ ක්‍රීඩිකාවන්ට තමයි මූලිකත්වය ලබා දෙන්නේ. අපිට පුළුවන් වුණ කවදා අනාගතයේදී ඊළඟ ටූර්නමන්ට් එක හරි ඊට පස්සේ එක හරි දැන් ඔය IPL මේකට අපේ දරුවන්ව ෆ්‍රැන්චයිස් කරලා ඒ ළමයිගේ ස්ටෑන්ඩඩ් එක උඩින් තියන්න නෙට්බෝල් වලට ක්‍රිකට් වලට වගේම ඒක හොඳ අවස්ථාවක් එයි.